ආයිබෝවන් අන්තර්ජාලයේ අපි දැකලා තියෙනව නේද අර ඊජිප්තු කැටයම් වගේක් හෙලිකොප්ටර් ගුවන් යානා වගේ රූප තියෙනවා කියලා. ඔව් ඔව් ඒ පින්තූර සෑහෙන්න ප්‍රසිද්ධයි. ඉතින් ලංකාවේ සමහරු අර රාවණාවාදීන් කියලා කියන අයෙම මේක අර රාවණා රජුගේ නැට්ටම් හෙලයන්ගේ පුරාණ තාක්ෂණයක් කියලාත් කියනවනේ. ඔව් ඒ වගේ අදහසුත් තියෙනවා. ඊජිප්තුව ශිෂ්ටාචාර කලේ හෙලියෝ කියලාත් කියනවා. ඉතින් අද අපි බලමු අපිට තියෙන මූලාශ්‍ර අනුව මේ කතාවල මේ රූපවල ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඇත්තටම මේ ඊජිප්තු රූපාක්ෂර කියන්නේ බැලු බැල්මට පේන දෙම නෙවෙයි. සමහර වෙලාවට එක රූපයක් උඩ තව රූපයක් තියෙන්න පුළුවන්. ගැඹුරු අර්ථ තියෙන්න පුළුවන්. හරි. එහෙමනම් අපි මුලින්ම බලමු මේ කතාබහට ලක් වෙන කැටයම්. මේ හෙලිකොප්ටර් වගේ ඒවා ඇත්තටම තියෙන්නේ කොහෙද? මූලාශ්‍රවල කියන විදිහට මේවා පිරමිඩ ඇතුලේ නෙවෙයි කියනවා. හරියටම හරි ඒක තමයි වැදගත්ම දේ. මේවා පිරමීඩයක නෙවෙයි තියෙන්නේ. එහෙමද? ඔව්. මේවා තියෙන්නේ ඊජිප්තුවේ ඇබිඩොස් කියන තැන. එතන තියෙනවා පළමුවන සිටි රජතුමාගේ දේවමාලිකාවක්. අන්ද ඒකේ උළුවස්සක කොටසක පමයි මේ කැටියම් තියෙන්නේ. පළවෙනි සිටි රජතුමාගේ දේවමාලිකාවක. ඔව්. හැබැයි ඒකේ වැඩ පටන් අරන් තියෙන්නේ පළවෙනි සිටි රජතුමා. ඒත් එක සම්පූර්ණ කරලා තියෙන්නේ එතුමාගේ පුතා. ඒ කියන්නේ අර අපි කවුරුත් දන්න දෙවන රැම්සෙස් රජතුමා. ආහා. ඒ කියන්නේ පියා පටන් අරන් පුතා ඉවර කරපු තැනක්. ඔව්. අන්න ඒක තමයි මෙතන වැදගත්ම කාරණේ වෙන්නේ. අර රූප හැදෙන්නේ හේතුවත් ඒකමයි. ඒ කොහොමද? පියාගෙන් පුතාට මාරු වුණ එක අර හෙලිකොප්ටර් වගේ රූපෙට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙහෙමයි. පාරාවවරුන්ක නම් වර්ග 5ක් විතර තියෙනවා. උපන්නම, කිරුළු නාමය, හෝරස් නාමය වගේ. තව එකක් තමයි නෙප්ටි නාමය. නෙප්ටි නාමය. ඔව්. ඉතින් දෙවන රැම්සෙස් රජතුමා එයාගේ අර නෙප්ටි නාමය කෙලින්ම කොටලා තියෙන්නේ එයාගේ තාත්තා. ඒ කියන්නේ පළවෙනි සෙටි රජතුමා එයාගේ නෙප්ටි නාමය කොටලා තිබ්බ තැනමයි. ඒක උඩින්. එකක් උඩ එකක්. හරියටම. එක නමක් උඩින් අනිත් නම කොටලා. ඉතින් පළවෙනි සැටි රජුගේ නමේ අර්ථය තමයි මරණයෙන් නැවත උපදින කඩුවක් දරා ඉන්න සතුරුන් 9 දෙනෙක් යටත් කරගන්නා වගේ එකක්. දෙවන රැම්සෙස් රජුගේ නමේ තේරුම ඊජිප්තුවේ ආරක්ෂකයා විදේශ රටවල් පළවා හරින්නා වගේ එකක්. ඉතින් මේ වෙනස් අර්ථ තියෙන රූප එක උඩ එක යෙදුනම. එතකොට පරණ එකේ කැලිය අලුත් එකේ කැලිය එකතු වෙලා. ඔව්. කාලයත් එක්ක අර කපරාරුවෙම ටිකක් ගැලවිලා ගියාම පරණ අකුරුවල කොටසුයි අලුත් අකුරුවල කොටසුයි එකතු වෙලා තමයි ඔය අහම්බෙන් වගේ අද කාලේ හෙලිකොප්ටර් සබ්මරීන් වගේ දේවල් වලට සමාන හැඩතල පේන්නේ. ඒ කියන්නේ මේක හිතාමතා කරපු දෙයක් නෙවෙයි අහම්බෙන් උන දෙයක්. අනිවාර්යයෙන්ම. ඒ කාලේ රජවරු කලින් රජවරුන්ගේ නම් මක්කලා හරි උඩින් හරි තමන්ගේ නම් කොටන එක සාමාන්‍ය දෙයක්. කාරණාක් වගේ තැන්වලත් මේ වගේ උදාහරණ තියෙනවා. හරිම පැහැදිලි. ඒ කියන්නේ මේක ඉතිහාසයේ සිදු වුණු අහම්බු නැවත ලිවීමක්. හැබැයි එතකොට අර රාවණා සම්බන්ධ කතා සමහර කියනෝනි රාවණා රජතුමා කාලතරණය කරලා ඇවිත් විද්‍යාඥයෝ අරන් ගිහින් මේවා අන්දා කියලාත්. ඔව්. තව සමහරු මේ ඊජිප්තු රූප දාලා ග්‍රැනයිට් පුවරුවක් හදලා ඒක කාබන් කාලනිර්ණය කළා කියලාත් කියනවා. ඔව්. අනේ කතාවලින් නම් පේන්නේ විද්‍යාව ගැන පුරා විද්‍යාව ගැන මූලික දැනුමක්වත් නැති බව. ගල්වල කාබන් නැහනේ. ඉතින් කාබන් කාලනිර්ණය කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි ඊටත් වඩා වැදගත් කාරණයක් තියෙනවා. අපේ මූලාශ්‍ර වලින්ම කියනවා මේ හෙලිකොප්ටර් රූපාක්ෂර කතාව මේක ලංකාවේ රාවණාවාදීන් හොයාගත්ත දෙයක්වත් එයාලා මුලින්ම ගෙන අප එකක්වත් නෙවෙයි. එහෙමද? ඔව්. මේක ඇත්තටම 2005 2010 ওই කාලේ යුරෝපයේ අන්තර්ජාලයේ පැතිරලා ගියපු මතයක් පිටසක්වල ජීවීන් ගැන අමතක වුණ තාක්ෂණයන් ගැන කතා කරන අය තමයි මේක කිව්වේ. ඊජිප්තු විද්‍යාඥයෝ ඒ කාලෙම මේකට පැනලි කිරීම දීලා මේක ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒ කියන්නේ ඒ පිටරටවල තිදිලා වැරදි කියලා ඔප්පු කරපු පරණ කතාවක් තමයි කවුරුවරි අරගෙන ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කරලා තියෙන්නේ. එහෙනම් අපි අද මේ කරපු විමර්ශනයේ සාරාංශ කළොත් අර අන්තර්ජාලයේ යන පුරාණ ගුවන් යාන රූප ඇත්තටම ගුවන් යාන නෙවෙයි. ඒව තියෙන්නේ ඇබිඩස් වල පළවෙනි සෙටි රජුගේ දේවමාලිගාවක උල්ලුවස්සක. ඒවත් හැදිලා තියෙන්නේ දෙවන රැම්සෙස් රජතුමා එයාගේ තාත්තාගේ නම උඩින් එයාගේ නම කොටපු නිසා. හරියටම හරි. රූපාක්ෂර දෙකක් එක උඩ එක යෙදීමෙන් සහ කාලයත් එක්ක වුණ වෙනස්කම් නිසා. අර රාවණා සම්බන්ධ කතාවලට කිසිම පදනමක් නැහැ. ඒ ඔක්කොම වැරදි අර්ථකථන සහ දැනටම ලෝකීය ප්‍රතික්ෂේප වෙච්ච පරණ අන්තර්ජාල මත පදනම් වෙලා තියෙන්නේ. ඔව් මේකෙන් පේනව නේද යම් දෙයක් ඒකේ ඇත්ත સંદર્ભයෙන් ඒ කියන්නේ ඉතිහාසයෙන් තනින් එළියට අරගෙන පෙන්නුවාම
කොච්චර ලේසියෙන් මිනිස්සු වැරදිට තේරුම් ගන්නවද වැරදි අර්ථකථන දෙනවද කියලා. ඒක ඇත්ත විශේෂයෙන් අන්තර්ජාලය එනකොට අනිවාර්යෙන්ම. ඒ නිසා තමයි මේ වගේ සංවේදී අద్භූත වගේ පේන දේවල් දැක්කම ඒ වගේ මූලාශ්‍ර හරියට හොයාලා බලන එක වැදගත් වෙන්නේ. එතකොට හිතනවා නේද? මේ වගේම බැලු බැල්මට ලොකු අභිරහසක් වගේ පෙනුනට ටිකක් ගැඹුරින් හොයලා බැලුවම සරල තර්කානුකූල පැහැදිලි කිරීමක් හොයාගන්න පුළුවන් වෙනත් දේවල්. ඓතිහාසික සිදුවීම්, පුරාවස්තු, තව කොච්චරනම් මේ ලෝකයේ ඇතිද කියලා. ඇත්තටම හිතන්නට දෙයක්.